නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුත්තා වත්තු මනුස්සානං පුත්තා හවේ නන්දනං. මනුෂ්‍යයන්ට දරුවෝ වස්තුවකි. දරුවෝ සැබවින්ම සතුට උපදවන්නෝය. සාධු සාධු සාධු. පින්වත්නි, ලෝකයේ තියෙන උතුම්ම සම්පත මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් අම්මෙක් තාත්තෙක් දෙන උත්තරේ මොකද්ද? රත්තරන්ද? මණික්ද? ඉදම්කඩම්ද? නැහැ. ඒ කිසිවක් නෙවෙයි. දෙමව්පියන්ද කියන වටිනාම සම්පත තමයි තමන්ගේ දරුවා. ලේ කිරි කරලා දස මාසයක් කුස දරාගෙන මෙලොවට බිහි කරපු ඒ පුංචි පැටියාගේ මූණ දකිද්දී අම්මෙක්ද තාත්තෙක්ද දැනෙන සතුට වචනයෙන් කියන්න බෑ. හැබැයි පින්වත්නි, අද අපි ජීවත් වෙන්නේ හරිම සංකීර්ණ සමාජයක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජාත රූප සහ ජාත පඤ්ඤ කියලා දරුවෝ වර්ග දෙකක් ගැන. රූපයෙන් විතරක් ලස්සන දරුවෝ වඩක් නැහැ. ප්‍රඥාවෙන් සහ ගුණයෙන් ලස්සන දරුවෝ තමයි ලෝකයට ඕනේ. පළවෙනි කාරණාව තමයි අටලෝ දහම දරා ගැනීම. අද කාලේ අම්මලා තාත්තලා දරුවන්ට උගන්වන්නේ බිනන්න විතරයි. පුතේ පන්ති පොළවෙනි යවෙන්න තරණින් කප් එක දැන් මේක තමයි බලාපොරොත්තුව. හැබැයි දරුවෙක් විභාගයක් ෆේල් වුණාම තරංගයක් පෙරදුනාම ඒ දරුවාට ඒක දරා ගන්න බැරුව සියවි විනාසයි දැන්න පෙරට හිතරගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අට ලෝක ධම චක්‍රය. ලාභ, අලාභ, යස, ආයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම දරුවාට කියලා දෙන්න පුතේ ජීවිතය කියන්නේ දිනන එකම නෙවෙයි. රැකෙන තැන් එනවා. හැබැයි රැකුණම නැගිටින එකයි වීරකම කියලා. දෙවෙනි කාරණාව කරුණාව සහ මෛත්‍රිය. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනවා මාතා යතා නියම් පුත්තං ආයසායේක පුත්ත මනුරක්කේ කියලා. අම්ම කෙනෙක් තමන්ගේ එකම දරුවා පණ වගේ රකින්නවා වගේ සියලු සතුන්ට මෛත්‍රිය කරන්න කියලා. දරුවාට උගන්වන්න තව කෙනෙක්ගේ දුකක් දැක්කම අහක බලන් යන්න එපා කියලා. විභාගයෙන් ලකුණු 100ක් ගන්නවට වඩා තමන්ගේ යාළුවා බත් පිටි ගෙනාවේ නැහැ කියලා දැක්කම තමන්ගේ බත් පිටින් භාගයක් බෙදාගෙන කම දරුවෙක් ඉන්නවනම් අන්න එයා තමයි බුදුන් වහන්සේ දැකපු සැබෑ දරුවා. තුන්වෙනි කාරණාව සරල බව සහ ආර්ථික විනය. බුදුරජාණන් වහන්සේ වදාලා භමරෝ පුප්පගන්ධවක් කියලා. බඹර මොලක තුවාල නොකර රොන් ගන්නවා වගේ සමාජයක ණය නොවි ජීවත් වෙන්න දරුවාට උගන්වන්න. පුතේ සල්ලි කියන්නේ ගස්වල හෙදින දෙයක් නෙවෙයි. තාත්තා දාඩිය මහන්සියෙන් හම්බ කරන්න කියලා දෙන්න. හතරවෙනි කාරණාව තමයි තාක්ෂණය. අද දරුවෝ අන්තර්ජාලය තුල අතරමං වෙලා. තාක්ෂණය කියන්නේ පිහියක් වගේ. දොස්තර කෙනෙක් ගත්තොත් ජීවිතයක් බේරයි. මිනිවරුවෙක් ගත්තොත් ජීවිතයක් නැසයි. දරුවාට පිහිය පරිස්සමෙන් පාවිච්චි කරන හැටි කියලා දෙන්න ඕනේ දෙමාපියන් වන ඔබයි. පස්වෙනි කාරණාව තමා හිසටම තමා ආලෝකයක් වීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා කියලා. තමාට පිහිට තමාමයි. වෙන කවුරු පිහිට වෙන්න බෑ. ඒ වගේ අම්මේ තාත්තේ දරුවාට තමන්ගේ දෙපෙන් නැගිටින්න කියලා දෙන්න. එහෙම වුණාම කවදා හරි ඔබ නැගි දවසක උනත් ඒ දරුවාට මේ ලෝකේ කාටවත් අතපන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. පින්වත්නි, මේ ලෝකේ ලස්සනම මල නෙළුම් මල වෙන්න පුළුවන්. හැබැයි නෙළුම් මලටත් වඩා සුවඳයි ගුණ යහපත් දරුවෙක්ගේ ජීවිතය. අපි ප්‍රාර්ථනා කරමු ඔබේ කුසින් උපන් දරුවා මේ ගෝර කටුක සමාජයේ පව්වලට ගොදුරු නොවි මඩේ පිපුණත් මඩ නොගෑවෙන නෙළුමක් වගේ පිපෙන්නට ශක්තිය ලැබේවා. අවසානයේ ඒ දරුවන්ගේ ගුණ සුවඳෙන් මේ මුළු විශ්වයම සුවපත් වේවා. ඒ දරුවන් දෙස බලා ඔබේ නෙතින් සතුටු කඳුළු ගලම පින්බර හෙට උදා වේවා. සියලු සතුන් සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා.
දෙලොවම දිනන ගුණදම් පිරි දරුවන්නේ සෙනෙහස මැදින් අම්මා තාත්තා රකිනි. එවන් පුතුන්ලත් පින්බර දෙමව්පියෝ සසර දුකින් මිදී නිවනට මඟ කියන්නේ. අමාදම් වැස්ස වැහැලා ලොව තෙමුණා. කරුණා මෙත් ගුණය දසාත පැතිරුණා. තුන් ලොවටම උතුම් සම්බුදු පියාණනි, ඔබේ ගුණ සුවඳ මුළු විශ්වයේම රැඳුණා. සාදු සාදු සාදු.